කන පැලෙන්ඩ දෙකක් ගහලා කූඩුවට දාන්න ඉස්සලා ඵලයක් යන්න කියලා. බහන්නකො බලේ. අනේ අහිංසක කොල්ල ඇවිල්ලා. කොල්ල ඇවිල්ලා වැඩට යන විදියට මල්ලත් එල්ලාගෙන ගෙදරින් ගිහිල්ලා. ගමෙනුත් එහාට යනකන් ගිහිල්ලා යාළුවෙක්ගේ ගෙදර නතර වුණා. නතර වෙලා රැට හොරෙන් ඇවිල්ලා වැටපාවරයට වෙලා ඉන්නවා. හොඳ මෝල් ගහකුත් තියාගෙන. වැඩි දවස් මදුරුව තලන්න උන්නේ දෙවෙනි දවස වෙනකොට ඕන් OIC ආවා. වාහනේ ඇවිල්ලා නැවැත්තුවා. අරුන්දා දොර ඇරියා. ගෙට ගත්තා. කොල්ලා විනාඩි 5ක් 6ක් ඇරියා. මෝල් ගහත් කරේ තියාගෙන ගියා. ගිහිලා දොර තල්ලු කරගෙන ගෙට යනකොටම උගෙම ඇඳේ බුදිලු. ඔව්. උගෙම ඇඳේ බුදිලු. ගත්තලු මෝල් ගහ දෑත බදලා ගහලා තියෙනවා. මට අර OIC මහත්තයා කිව්වා "ආමුදුරනේ ආවේගේ කොච්චර ඇද්ද කියනවා නම් ඇඳේ වියල මෙහෙම කඩාගෙන ගිහිල්ලාලු දෙකට. මෝල් ගහත් දෙකට කැඩිලා. OICට නැගිටින්න බැරි වෙන්න ඔලුවට වැදිලා පාර. ඉතුරු වෙච්ච කෑල්ලෙන් තව දෙකක් ගහලා ඔලු ගෙඩියට. ඔලුව කුඩු කරලා. අත් දෙකත් කඩලා කකුල් දෙකත් කඩලා. එහෙම්මම අනිත් පැත්ත හැරෙනකොට ගෑණි ඉන්නවලු බිරාන්ත වෙලා බිත්තියට හේතු වෙලා. මෝල් ගස් කෑල්ලෙන් ගහලා තියෙනවා අම්මා. ඔව්. අත් දෙක ඔහොම ඉස්සරහට අල්ලන් ඉඳලා අත් දෙක කඩාගෙන ගිහිල්ලා වැදිලා දත් ඇන්දේ. අර OIC මහත්තයා මට කිව්වා දත් දෙකක් බිම තිබ්බා කියලා. 30ක් අරන් පැනලා. නැත්නම් ඉතුරු 30ත් එතනම හලයි. 30ක් අරන් පැනලා.